ගයිස් මම අද ඔයාලට විශේෂ දෙයක් පෙන්නන්න. අපි මේ රිපෙයාර් එකේදී අනිවාර්යයෙන්ම මාරු කළ යුතු දෙයක් තමයි මෙන්න මේ කූල් රේසර් එක. මේ බලන්න පුළුවන්. මේක මම දන්න තරමින් ගොඩාක් විදිහට මේක ගලවන්නේ. මේක ඇතුළට මේ විදිහට කූරක් බස්සලා ඒක වටේට වෙල්ඩින් කරලා එතෙන්ට තියලා ගහලා ගන්න එක තමයි කරන්නේ. මේකේ පාස්සලා ගන්න එක. නමුත් ඒකෙන් වෙන හානිය වැඩි. මේ හවුසින් එකට අනිවාර්යෙන් ඩොට් එකක් වදිනවා කියන්නේ ඒක ලොකු බලපෑමක් නැතුණත් ඒකත් හානියක් තමයි. මම අද පෙන්නන්නම් හරියටම කොහොමද රේසර් එකක් ගලවන්නේ කියලා. කිසිම පෑසිල්ලා වෙල්ඩින් මොකු හීරීමක් කරන්න නැතුව මෙන්න මේ විදිහට අපි ළඟ ඒ පුලර් තියෙනවා. මොන විදිහට පළවෙනිම දාගෙන මෙන්න මේ විදිහට මේක ඉර කරගත්තාම නිකන් අපරාධේ සල්ලිත් දීලා වාහනේ තියෙන තත්ත්වයටත් වැඩි අවුල් කරගන්න එක තමයි ගොඩක් වෙලාවට ගොඩක් අයට වෙන්නේ. හරි ආයුධ පාවිච්චි කරන්නේ නැති වෙනකොට අත්තම කතාව තමයි කොච්චර වැඩ දැනගත්තත් වැඩක් නැහැ. කොච්චර වැඩක් වුණත් අවශ්‍ය ආයුධය නැත්තම් ඒ වැඩේ හරියටම කරගන්න බෑ. කරන්න පුළුවන් නමුත් හරියටම වැඩේ වෙන්නේ නැහැ. ඒක අනිවාර්යෙන් මම දන්නවා. ඒ හින්දා තමයි අපි හරියටම නියම ආයුධ දැනට හරියන ආයුධ පාවිච්චි කරන්නේ. ඔයාලට බලන්න පුළුවන් මේ රේසර් එකේ හවුසින් එකට අඩුම හීට්මක් කරන්න නැතුව මේන රේසරේ මෙතන මේ කරන්න පුළුවන්. මේ බලන්න පුළුවන් මෙතන අඩුම තරමේ හීරීමක් වෙලා තියනවාද කියලා. කිසිම ඩැමේජ් එකක් නැහැ, දැනිලත් නැහැ. මෙන්න මේ විදිහට රේසර් ගලවන්න මේව පාස්සලා ගලවන්න එපා. අපරාධේ මොකද සල්ලිත් දීලා වාහනේ මතට හදන්න කියලා තවත් අවුල් කරගන්න එක වෙන්නේ. ඉතින් හරියටම වැඩේ කරගන්න හරි ආවුද වාච් ගන්න. Thank you.